මේ පිළියන්දරය නැති මිනිහට බුලත් ගහලා ගහමු දඩියක්. ඒ වගේ මොකක් හරි කරගන්නත් ඕනේ අද ඉතින් 31 නේ. ඔව් හරි මිනිහා දස නාඩිය ඈ. මිනිහා යමාරේ මොකක් කරගන්න අම්මට තිරි පිළියන්දර අයියේ ඔයා හම්බෙන්න තමයි ආවේ ඈ. කොහෙ යන්නේ මලා? අපි මේ ඔයාව හම්බෙන්නවා යාවේ දඩියක් ගහන්න වෙනවනේ ඉතින් නේ. උඹලා ඒ කිව්වේ ඉතින් 31 බොන්න එනවා කියලා. බොන්න එනවා ඉතින් ආවනේ ඉතින් දැන්. වචනේ නම් වචනේ ඈ. ටයිම් එකට කොල්ලෝ එතන ඈ. අම්මා ගෙදර නැති නිසා අද උඹලට එන්න කියලා කිව්වේ. උඹලා අර්ධන කරන වැඩේ දෙන්න මොමුණනේ කියම මාරු වෙන්නේ නැති නේ. නෑ අම්මා ගෙදර ආ ජෝගියක් දැම්ම හැකිනේ. එහෙනම් අද එහෙනම් පිළි දැන් මොකද කරන්නේ? වැඩි වෙලාවක් ගන්න බෑ. හරිද? අම්මලා අක්කලා ගෙදර ගියා. එන්න කලින් කරන දෙයක් කරමු. මේ මං ගාව 1000ක් තියෙනවා. මම ළඟ 1000ක් තියෙනවා. දැන් ඔය වගේ ඉන්න උඹලා ගෙදර යන්න ඕනේ කියලා. නෑ නෑ මගේ 1000ක් මුං ගාව තියෙනවා. අතේ තියෙනවා. මේ දාගනි ගොඩක් ගොඩක් ගන්න මගේ 1000ක් දීපන්. එන්න දෙන්න බෑ මෙව්වා. ඔමාර මාන්තිය දුක්ඛාන්තිය පුරාගෙන කල්ලිනේ. බේගක් දාවා. දාලා ගිහලා රවල. මෙතන තියෙනවා. මෙතන 2000ක් තියෙනවා. මගේ 2000ක් ඉක්මනට වරින් ඈ. මේ මොකද්ද කියන බ්‍රෑන්ඩ් එක? මොනවා හරි කමන්නේ. බොන්න දෙයක් ගෙනින්කෝ. මුණ නම් ගහන්න එපා. ගහපු ගමන් නම්බල පාත් කරගෙන යන එකක් කියන්නේද? එහෙම අවුලක් නැහැ. මොනවා හරි බොන්න දෙයක් කරවන්නේ. ඉන්නව මට අක්කලා ගන්න. මේ බයික් යන්න බෑ මේ වෙලාවේ වහිනවනේ. මං කුඩේ පොඩ්ඩක් කරගෙන ටක් ගාලා එන්න. විනාඩි 10ක් විතර ඇයි ඈ. අම්මා දවල් ගහන්න මේ රෑ කාණ්ඩ කියලා මේ හදලා තිබුණා මහල් කුඩේ මේ වීක්යක් හැදුවේ. ඇති ඔය ඇති. ඔය එන්න මේකට ගරගන්න. මල් ළඟ නමන මිනිහා දන්නවනේ ආයේ ඔය කිවිත්තක් ගෑවිලි නෑ. ආයේ සුපිරි බඩුව ගනින්. දාගන්න බයයි අප්පා. මෙව මොනා කරලා දිනේවත් දන්නේ. දැන් ඈ යන්ද්‍රය. ඔව් අර වෙනවත් දන්නේ ඊළඟට දාගන්න මටක් ගන්න. අංගල්ලම මොනවද පිළි බඩුව. මට චුට්ටක් තියන්න. ඔක්කොම දාගෙන මේකෙන් ගහමු දෙන්න. මම ගන්න බෑ පොඩ්ඩක්. කොහොමද වර්ධි? පටුනන් පිළියයිදී ආයේ උඹලා තෝවා ගොල් මක්ක ගන්න ඉන්නේ උඹලා කපටිකම් කර කර පයින්නවනේ. අර ලෝකයනේ. බෞද්ධ එක්ක එකතු වෙලා ඉන්නේ ඒකනේ වැඩි වෙලා තියෙන උඹලා ඉන්නේ අපිත් එක්ක සෙට් වෙන්නේ. ආයි. ඉතින් ඉතින් අනික. එහෙනම් මේ උන්ට පිළිදිනා මේ මන්නම් මොකද බිව්වේ නෑ. කොල්ල බඩු ගෙනා අර වෙනවා. සුවීලි පානේ පරිමතලා එකමරුණත් ඉස්සෙකන අපිට ඇෂේ ජොලි කරලා මොසාවිනා වේ ආ බඩු වැඩේ මම මේ කරලා දීන්නේ. හරි ඉතින් එතනදි එතනදි ගැහුවත් එකයි කියන්නේ බෑ එකට බොන්න ගින්න කියපු එකනේ බා උඹ මේ භාගයක් ගහලා තියෙන්නේ. හරි වාලා ඉතින් ආර බඩුවා පොඩ්ඩක් බලන්න. මේ මේකෙනුත් අඩුයි ඈ.
දෙයක් මුගෙන නැහැ. හරි. දිනුනානේ. මම අම්මා හදපු ලෝයම් පොඩ්ඩක් නම් තියෙනවා ඉතින්. අවුලක් නැහැ. අපිට දන්නවනේ. ලොකුවට කතා කරන්නේ 31 සමරන්න අප වගේ නම් මස් හදන්නම් අරක හදන්නම් කියලා. බොසාට නෑ කියනවා. රුපියල් 10 ඔයාලට කොහොමද අපි දෙන්න? තාව පොඩ්ඩේ බොසත් කන්නේ පාරක් කනවා. සල්ලි දෙන්න බෑ. මේ කරන්නත් බැරි පිටතට අම්මයි නම් අම්මයි අක්කයි එල්ල දිනවා. ඔයා ගහන්න මගේ රොට් එක බැලන්ස් වෙනවා. අවුල නැද්ද? හැබැයි දෙකෙන්ම ගන්න ඕනේ අපි දෙන එක එක. අරක මං ගැලුවේ නෑනේ බං. එහෙම කරන්න එපායි. හරි එහෙම තමයි පොඩ්ඩක් කරලා දෙනවා දැන්. මොනවා වුණත් බයිට් එක නම් මරුනේ බං සෝයාව. ඉතින් ඔයද මු දණයන් බට්ටක් දාන්නේ නෑ. මේ අර චූටි මාමාගේ බල්ලාල කුකුලක් ගන්න එහෙම කියන්න බෑ. අල්කයි නම අන්න එකක් ඉවර කරා. අද දැක්ුවත් පස්සේ කොණ්ඩ කියලා අරන් තියාගත්තේ නෑනේ. ඒ වගේ බලු වැඩ අපි ගාව නෑ. හරි හරි ජෝගියක් දැම්පේ දන්නද නේවා? යෝගියක් ජෝගියක් දැම්මේ. මේක මෙයාට ඕනේ යනවා. දුමක් එහෙම නෑ නේ. දුමක් තියෙනවා. හැබැයි පොඩ්ඩක් ගිහින් එන්නවා එළියට මම හංගලා. ඕනේ නෑනේ. ඕක ගිහින් ඔබ ගියා කියන්නේ අරු අල්ල ගන්නවා ඔබ. ඊට පස්සේ ඔව් එතකොට ඌත් දෙනවා. එහෙම කමක් ඇයි උඹලා බොන්නේ නැද්ද? බත් බොන්න බයද උඹලා? නෑ. මටම දික් කරන්නේ. නෑ අපේ මුල් තැනට ඉස්සෙල්ලාම දෙන්න උඹලගේ ලයිව් එක නම් අල්ලන්නේ මොකක් හරි උඹලා නිකන්. එහෙම නෑ. ඔයාගේ පොඩ්ඩයි මේකයි කේස්. ඔයාලා නෑ. ඇත්තටම ඉලියන්දලේ වාගේ රොටි දෙන්නේ. කමනේ උඹලා ඉන්න ගාලා ඉන්න කොහොමද සොප්පේ වන් ගන්න. අවුල නැද්ද? අවුල නෑ. කියනවා නම් එච්චරයි. ඔයා කියනොත් අපි ගන්නවා. සිද්ධෝ කියලා යන්න ඕනේ ඈ. හරි එල්ල කිරියා දන්නවා කතියා ඉන්නේ. ඒක දීපාර 31 මගේ රොටේ තියෙන්නේ. වාගේ රොටි දෙන්නේ. අලා නිපාතම් බිමත් එක්ක. යනංගන්දා. ඔව් ආයේ මේ ඉතුරු ගන්න යන්නේ මං ගහලා දානවා ඈ. හරියට කමන්නේ ඒක උගරක් ඔයා ගත්තේ නෑ. ඒ වුණත් කොහොමද බලු වැඩි දුකේ. මොකක්ද මම කරු බලුවේදී? ඔයා අතරින් ගහලා අරගෙන තියෙන්නේ. හරි ෂොට් එක ගන්නවා ඒක වෙනම වැඩක්. මම ඒක බලන් හිටියන්නේ බං. ඒ කියන්නේ එහෙම මොනා හිතයිද? මොන හිතුවත් උඹට වැඩක් නෑනේ. ඒ වුණත් උඹ නිකන් අනුන්ගේ ජීවිත කරන්න හිතපන් ඈ. ඒ අල්ලෝ වේ ඒක හරියන්නේ නෑ හරිද? යකෝ එකට ඇවිල්ලා මට ටෝක් කරන්නේ. ඒක ඒ වුණත් හරියන්නේ නෑනේ ඉතින්. උඹට ඒ ජෝගි වැඩක් නෑනේ. ඒ ජෝගිය තමයි දැන් මෙතන තියෙන්නේ. අපි දෙන්න එකට ආවා නම් ආර්ය ගැන වාට අදාළත් නැහැ. ඊයා ගැන තමයි දැන් අදාළත්වය ගන්න වෙන්නේ මට ඉතින්. ඕකනේ බලන්න. බලුකම කියන්නේ එකට ඇවිල්ලා නිකන් අපිට බලනවා. බලු කමන්නේ ඒ වුණත් ඔබ කරපු වැඩේ
මයගේ ඇතුලේ බිව්වේ. හරිද? හත්වෙනකොට යන්න පුළුවන් නැත්තම් ඒක නෙවෙයිනේ පිළියල්ල. හරිද? හත්දෙපත්ති වැඩක් නැහැ. ඉතින් හත්දෙපත්ති වැඩක් නැහැ. හින්දුවක් කියලා අපි ආදරයක් කරන ආදරයක් ගමු නැත්තම් යන්න පුළුවන්. මම උතනේ කතා කරේ කියන්නේ ඔයා බීලා අපිට ඌට නම් කිව්වේ මේ මොකද හරි නෑ කියලා.